දැන් අපි ටෙන්ට් එක දිගාර ගන්න ගමන් ඉන්නේ. ලොකු වැස්සක් આવුත් එහෙම අපි දෙන්නට වාහනයක තමයි වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා මේ විදිහට තමයි දිගෑරියම ටෙන්ට් එක පේන්නේ. මම උඩට ගිහිල්ලා පෙන්නන්නම්. මෙහි කට්ටිය දැන් අපි කොහෙට හරි කැම්පින් ගියාම මේ වගේ ස්ටිකර් එකක් අලවනවා. අපි ගොඩාක් ගිහින් නැහැ. මේ තියෙන අපි ගියපු තැන්. සමහර අය මම වාහනවල දැකලා තිනවා මේ ඔක්කොම පිරීලා තැන් තැන් වල ගිහිල්ලා මෙහි අර එච්චර ආසාවෙන් කැම්පින් යන මිනිස්සු ඉන්නවා. ගොඩක් අය මම හිතන්නේ 80%ක්ම මෙහි ඉන්න මිනිස්සු කැම්පින් යනවා අනිවාර්යයෙන්. දැන් අපි මෙතන ඕනින් එක දිගාරින්න යන්නේ. මම මේක හදන්න දෙන්නෙක් ඕනේ. හිටපුවාම හොඳයි. අල්ලගන්න අල්ලගෙන ඉන්නවා. මේවා ඔක්කොම නොර්දර්න් ටෙරිටරි ගවර්න්මන්ට් එකට අයිති ලෑන්ඩ්ස්. හැබැයි සමහර ඒවා තියෙනවා මෙහි ඉන්ඩිජීනියස් කට්ටියට අදටත් අයිති ලෑන්ඩ්ස් ලොකු ඒවා. මම මේ රටේ දැක්ක ගොඩක් හොඳ දෙයක් තමයි මෙහි ඉන්ඩිජීනියස් කට්ටියට ඒගොල්ලොට දෙන්න ඕනේ රෙස්පෙක්ට් එක දෙනවා. දැන් වැඩ කරන තැන වුණත් මොකක් හරි ඉවෙන්ට් එකක් පටන් ගන්න හරි මොකක් හරි වුණත් එහෙම දෙයක් කරන්න ගත්තොත් එහෙම ඉස්සල්ලාම ෆස්ට් නේෂන් එක ඇක්නොලේජ් කරලා තමයි පටන් ගන්නෙ. ඒක ඇත්තටම මම හරිම ඉම්ප්‍රෙස් වෙන හරිම කැමති දෙයක්. මං හිතනවා ඒගොල්ලන්ට ඒක ඩිසර්විං කියලා. දැන් අපි වුණත් මෙහෙට ආවට පස්සේ ඒගොල්ලෝ අපිව එන්කරේජ් කරනවා ඒ විදිහට ඒගොල්ලන්ට දෙන්න ඕන රෙස්පෙක්ට් එක දෙන්න. ඇත්තට මේක හරිම හොඳ දෙයක්. මෙහි කට්ටිය කැම්පින් එද්දී මේ සෑහෙන ඉක්විප්ඩ් අපි ගාවත් තියෙනවා. එනට සමහර ලොකු දේවල් අපි ගාව නැහැ. මෙයා පෙන්නයි මොනවද අපි ගාව තියෙන්නේ කියලා. ඔව් අපි ගාව වතුර තමයි ඔක්කොම වඩා තියෙන්නේ. මේ තියෙනවා ෆ්‍රිජ් එක. පිටිපස්සත් බැටරි එක තියෙනවා. ෆ්‍රිජ් එකට විතරක් සප්ලයි කරලා. එච්චර තමයි මහලුක දෙයක් පිටිපස්ස නැහැ. ඩ්‍රෝවර්ස් දෙකේ තියෙනවා ගෑස් කුකර් එක, ලයිට්ස් ටික, කෙටල්, ෂවර්ස් අකරනවා ටික. මේකේ තියෙනවා ටූල්ස් නම් මොනවා පිටිපස්ස අදින් කොහොර කුණ ගෙනියන බෑග් එක. මේක තමයි මේ කුණු දාන බෑග් එක. මෙහි මිනිස්සු හරිම එතිකල්. ඒගොල්ලෝ මේ තැන් තැන් වල කුණු දාලා යන්නේ නැහැ. ඒගොල්ලෝ කැම්පින් ඉවර වෙලා ඒගොල්ලන්ට හම්බෙච්චි ඉතුරු වෙච්ච කුණු ටික මෙන්න මේ වගේ බෑග් එකක අරගෙන යනවා. අරගෙන යන ගමන් අයින් කරන තැනක් තිබ්බත් අයින් කරනවා. එහෙම නැත්තම් ගෙදර අරන් ගිහිල්ලා ඒවා විසි කරනවා. දැන් අපි මේ ගානට මේක හදාගත්තා කියන්නේ මේ එහෙම දැන් වැස්සත් කමක් නැහැ. ලොකුට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපිට ඇතුළට වෙලා ඉන්න පුළුවන් තෙමෙන්නේ නැතුව. මම ඔයගලන්ට කැම්ප් සයිට් එකේ ටිකක් දුරට ඇවිදගෙන ගිහිල්ලා පෙන්නන්නම්. මෙහෙට මේ සිග්නල් නැහැ. ඒ කියන්නේ සර්විස් බින්දුවයි. දැන් මේක කැම්ප් සයිට් number 7 අද 4 එකේ 5 එකේ කට්ටිය ඉන්නවා. මම ඉන්නේ 6 එක. දැන් මේ අර ඈත පැත්තට යනකම් මේ කැම්ප් සයිට්ස් තියෙනවා මෙතන 19ක්.
අර කොනට යන්න ඕනේ සර්ප්‍රයිස් ක්‍රික් වෝටර් හෝල් එක බලන්න. අපිට අද වෝටර් හෝල් එකට යන්න පුළුවන් වේද දන්නේ නැහැ. හැබැයි බැරි වෙන එකකුත් නැහැ. වැස්ස අඩු නිසා අපි දැන් උඩට ගියොත් රෑ වෙන කලින් පල්ලෙහාට එන්න ඕනේ. නැත්තම් අපි හෙට උදේ යන්න ඕනේ සන්රයිස් එකට. හැබැයි සන්රයිස් එක ලස්සනට අපිට බලා ගන්න පුළුවන් වේද කියලා ෂුවර් නැහැ. මොකද මේ හරිම ක්ලවුඩි. ඒ නිසා අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. අපිට මහන්සි තිබුණේ නැත්තම් අපි යනවා මේ වෝටර් හෝල් එකට හවස් වෙනකොට නේ. අපිට යන්න පුළුවන් නේද වෝටර් හෝල් එකට හවස් වෙද්දී? මේ වෙලාව ගිය පුළුවන් දැන් වෙලාව 5:25. ඒතර කලවරේද? කලවරේ 5:25. දැන් අපි කැම්ප් එක හදලා ඉවරයි. මම දැන් කැම්ප් එකේ පොඩි ටුවර් එකක් දෙන්නම්. මම පටන් ගන්නම් ටෙන්ට් එකෙන්. මේක තමයි ටෙන්ට් එක. මම උඩට ගිහිල්ලා පෙන්නන්නම්. අපි මේ මම දැන් මේක වැහුවා. මොකද මේ සත්තු එහෙම ඇතුළට නිකන් බලන නිසා මම ඒක ඇරලා පෙන්නන්නම්. මේක තමයි අද රාත්‍රියේ අපි දෙන්නගේ ලක්ෂරි රූම් එක. එතකොට මේක මේ තියෙන්නේ වතුර සප්ලයි එක. මේක සප්ලයි කරලා තියෙනවා ඇතුළට. මෙයා තමයි කරන්නේ මේවා. මෙයාගේ වැඩ තමයි. පිටිපස්සේ තියෙන බැරල් එකෙන් ඒක මෙතෙන් සප්ලයි කරලා මේ ෂවර් එකෙන් වතුර එනවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. මේක ඉතින් එහෙම ලොකු ප්‍රෙෂර් එකකින් එන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් වොෂ් එකක් දාගන්න ඇති. මේක වොෂ් එකක් දාගන්නයි චේන්ජ් කරගන්නයි තමයි තියෙන්නේ. මේක තමයි කිචන් එක. දවසකට කිචන් එක. මහලක දෙයක් නැහැ. අපි ගෙනාව බඩුව ගයක් තියෙනවා. අපි ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි විතරයි හදාගන්න බඩු ගෙනාවේ. මේ පොඩි තාච්චියක්, කට්ලරි ටිකක්, ගෑස්, මේ ගෑස් කුකර් එක, මදුරු කොයිල් අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් කැම්පින් පිඟානයි කෝප්පේ ඔය ටික තමයි තියෙන්නේ. එම විශේෂ දෙයක් නෑ. ආය මේ අපි මේ වගේ ලයිට්ස් ගැහුවා. මොකද රෑ වුණාම පේන්නේ මේ සයිඩ් එකේ කිසිම ලයිට් එකක් නෑ. ඒ නිසා මේ අපි මේ වගේ ලයිට්ස් ගැහුවා. ඇසෙම ගෙනන දැන් හොඳට මහන්සි හරියට හොඳට මහන්සිලා ඉන්නේ. මොකද යා ඩ්‍රයිව් කරලා ඔය ආනම්මන ටික කරේ ගොඩක් එයා. ඒ නිසා එයා හොඳටම මහන්සියෙන් ඉන්නේ. මොකද පළවෙනි දවස්වල අපි එනකොට අපි දන්නේ නැහැ එච්චර සීතලයි කියලා. ඉතින් අපි මොකද තරම් ආවේ නැහැ. ඊට පස්සේ අපි දෙන්න හොඳටම සීතලේ හිටියා. සාමාන්‍යයෙන් 11 විතර වෙනවා. ඒක නෝමල්. ඒ වුණාට මේ අපිට නෝමල් නෑ. මොකද අපි ඩාවින් වල හින්දා ඒ වගේ එකපාරට සීතලක් ටිකක් අමාරුයි. ඒක දරා ගන්න සමහර වෙලාවට. අපි දැන් වෝටර් හෝල් එකට නාන්න යන ගමන් ඉන්නේ. හැබැයි අපි එද්දි ගොඩක් වෙලාවට කලවර වෙලා තියෙයි. අපි ගිය පාරත් ගිහිල්ලා කලවරේ තමයි පල්ලෙහාට ආවේ. ලොකු වොක් එකක් නෑ. මීටර් කීයක් විතර තියෙන්නේ? 500. ඔව් මීටර් 500 විතර පොඩි වොක් එකක් තමයි තියෙන්නේ. මම පෙන්නන්නම් මේ කැම්ප් සයිට් එකයි අපේ වොක් එකයි. මේකත් තව කැම්ප් සයිට් එකක්. මේසයක් තියෙනවා කියන්නේ ඒක වෙනම සයිට් එකක් කියන එක. අතන බාබකියු දාන්න තැනක් තියෙනවා. මේක 3. අපි බුක් කරන්න ගියේ 3 නේ. අපි බුක් කරන්න කලින් ගියේ 3 නේද? ඒක පොඩි. බාබකියු දාන්න කියන එක ෆයර් පිට් එක. ඕන එකක් හදාගන්න පුළුවන්. දැන් මේක තමයි මැප් එක. දැන් අපි ඉන්නේ මෙතන. අපි මෙන්න මේ දුරක් ඇවිදගෙන යන්න ඕන. මෙතන තියෙන වෝටර් හෝල්ස් දෙකට යන්න. මේ ක්‍රොකඩයිල් වෝනින් සයින් එකක් තියෙනවා. මේ ටිකේ ස්විම් කරන්න පුළුවන්. එතනින් පල්ලෙහාට ස්විම් කරන්න බෑ. අපි දැන් යන්නේ.
දැන් ස්විම් කරන්න බැහැ මෙතන ගහලා තියෙනවා ස්විම් කරන්න බැරි නිසා පුව වෝටර් ක්වොලිටි හින්දා අපිට ගිහිල්ලා බලලා තමයි එන්න වෙන්නේ. අපි කොහොමද දැනගෙන හිටියා මේ එහෙම නාන්න යන්න බැහැ කියලා. අපි ඉතින් කොකරට් කියලා පූල් නූඩල් එක අරන් ආවා. දැන් ආපහු ගෙනියන්න තමයි වෙන්නේ. මේ යන පාර ඔයගොල්ලෝ පේනවද දන්නේ මේක ක්‍රොකොඩයිල් කේජ් එකක්. කියන්නේ මේ හැරෙට එන්න කට්ටිය ඉන්නවා කියන එක තමයි. විවිං පරිස්සම් වෙලා යන්න ඕනේ. මේ වගේ එහෙම ලයිෆ් ගාඩ්ස් ලවත් කිසි කෙනෙක් නැහැ එන කට්ටියව එහෙම බලන්න කියලා. තමන් ඉතින් තමන්ගේ ආරක්ෂාව හදාගෙන යන්න ඕනේ. දැන් අපි මේක නගින්න ඕනේ ඇත්තටම. ඔව් තරණය කරන්න ඕනේ. ඔය යන්නක මම ගිහලා අතද. මේක නාන්න එපා කියන හේතුව දැන් තේරෙනවා. මොකද මේ අපි කලින් පාර එනකොට අතන දියල්ලක් වගේ පල්ලෙහාට වැටුණා. අර අතන තේන තැන. දැන් ඒක වැටෙන්නේ නැහැ. මේ වතුර ජරා වෙලා තියෙන්නේ. ඒකයි නාන්න එපා කියන්නේ. අතන ඉන්න අනිත් කට්ටිය නම් නානවා. අන්නරය වතුර එවනවා. එතන වතුර එන්නේ නැහැ. Yeah, waterfall. දැන් අරයා ඒක waterfall එකක් කරනවා. අපි යම් ඉදක මොකද වෙන්නේ බලන්න. shot. Oh my god. Good. Gonna come. Oh man. Oh wow. දැන් තමයි හරියටම පේන්නේ මේ තැන. හරිම ලස්සනයි. In the back left corner before we could see its tail, but that's like a trap, so it's trapped inside. Oh, right. Yeah. We'll have a look. Okay, oh my gosh. Yeah, it's not aggressive and it's salt water. Or freshy? Fresh water. Maybe. Yeah. Let's have a look. මෙතන කිඹුලෙක් ඉන්නවලු. අපි පොඩ්ඩක් ඒවා බලන්න. කේජ් එක ඇතුලේ. මොනම් පේන්නේ නැහැ. හොර පේනවා? නෑනේ. ඒක ඇත්තට හොඳ අයිඩියා එකක් නෙමෙයි වගේ කිඹුල බලන්න යන එක. ඒ නිසා අපි යනවා. අපි දැන් වෝටර්හෝල් එකට ගිහිල්ලා යන ගමන් ඉන්නේ. නාන්න බෑ. අපි නම් නෑ. උනාට අර අපිට අතන තව සෙට් එකක් හම්බුණා මෙහෙ අර. ඒගොල්ලෝ නෑවා. ඒක නාන්න
හිතුනේ නැහැ ඒක මේ ගොඩක් ජරාව වගේ. ඒ නිසා නෑවේ නෑ. මෙහි කට්ටිය හරි ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ තව කෙනෙක් හම්බුනොත් මුලට හොඳට කතා කරලා hina වෙනවා. අනිත් මිනිස්සුන්ට කම්ප්ලිමන්ට්ස් දෙනවා. ඒක ඉතින් හොඳ ප්ලස් පොයින්ට් එකක්. ඒකට දැන් කොහෙදි හම්බුනත් මේ වගේ ඈතකට ඇවිල්ලා හම්බුනත් හොඳට ඇවිල්ලා කතා කරනවා. දැන් අපි ආයි කැම්ප් ග්‍රවුන්ඩ් එකට ආවා. උඩ ඉඳලා වෝටර් හෝල් එකේ ඉඳලා දැන් අපි ආයි කැම්ප් සයිට් එකේ ඉන්නේ. මම පෙන්නන්නම් අපේ කැම්ප් එක කොහොමද රැඩ් පේන්නේ කියලා. දැන් මම හරි කෑමක් හදලා කාලා නිදා ගන්න ඕනේ. මොකද හරිම මහන්සි දුර ගමනක් නිසා. එහෙනම් අපි වොෂ් එකක් එහෙම දාලා දැන් අපි වොෂ් එකක් දාගෙන රෑට කෑම හදන්න යන්නේ. දිනිති මොනවද හදන්නේ? විශේෂ දෙයක් හදන්නේ නැහැ. මේ දැන් හරි මහන්සි හින්දා මේ බත් තියෙනවා. ඔව් මේ මෙයාට කොහෙ ගියත් බත් කන්න ඕනේ. ඒ නිසා මේ බත් එකක් හදාගෙන ෆ්‍රිජ් එකේ දාගෙන අරන් ආවා. මම දැන් මගේ මේ බුෂ් ස්පෙෂල් චිකන් එක හදන්න යන්නේ. මේ ඒක මේ හදන්න වෙලා යනවා. මොකද මේ තාම මේ චිකන් වල අයිස් මම පස්සේ තමයි මේක මැරිනේට් කරේ. ලොකු දෙයක් හදන්නේ නැහැ. හදන්නේ බතුයි චිකනුයි තව රොටි හදනවා. ආයි බිත්තර බදිනවා. එච්චර තමයි ගොඩක් දේවල් හදන්න මහන්සි. අනික වෙලාවකුත් නැහැ. ඒ නිසා එච්චරයි හදන්නේ. අපි දැන් කෑම හදනවා. මේ චිකන් එක හදනකම් අපි ගිනි මැලේ ගහන්න යන්නේ. ග්‍රෑවුන හින්දා හැම ගොඩාක් දර හොයාගන්න බැරි වුණා. ඒ නිසා දර නෙමේ කෝටි ටිකක් වැටෙන අපි හොයාගත්තේ. ගොඩාක් හොයාගන්න බැරි වුණා. එනට ගිනි මැලයක් ගහනවා. ඒක නම් මේකක් දැම්ම. මధుර කොයිල් එක වටේටම දැම්ම. අර වටේම ගිනි මැල ඉක්මනට ඇවිලෙන්න ඕන හින්දා මේවා දාලා තමයි මේ ගිනි මැල ඉක්මනට අවුල වගන්නේ. නැත්තම් සෑහෙන වෙලාවක් යනවා. චිකන් එකට මොකද වෙන්නේ කියලා අපි ගෙදරින් හදාගෙන ආව ෆ්‍රයිඩ් රයිස් එක. මෙයාට මේ බත් කෑම නැත්තම් ජැස්ටි සදනවා. ඒ නිසා හදාගෙන කොහොමද කනවා. ඊළඟ අපි කෑම එක හදලා හම්බෙමු. මේ තියන්නේ අපේ බුෂ් ඩිනර් එක. බතුයි චිකනුයි විතරයි හැදුවේ. මොකද හරි මහන්සි. දැන් නිදා ගන්න ඕනි ඉක්මනටම. හෙට උදේ නැගිටලා තව ඕන දෙයක් තියෙනවා නම් කන්න හදා ගන්න ඕනේ. ඒක තමයි අද අපි රැට කන්නේ. දැන් අපි නිදා ගන්න කියලා ටෙන්ට් එකට ඇවිල්ලා ඉන්නේ.
ඇතරම හරිම වහන්සේ දැන් අපි නිදාගන්න යන්නේ. එහෙනම් හෙට උදේට හම්බෙමු. Bye, good night. Hi, good morning. අපි දැන් තමයි නැගිට්ටේ. සමනින් නැගිටින්න ඕන වෙලාවට සෑහෙන පරක් වෙලා තමයි නැගිට්ටේ. මොකද ඊයේ හරිම රස්නේ ඉඳා හරියට වැඩි නිදා ගන්නත් බැරි වුණා. හරිය අනන්තව මෙතන තව නිදි. දැන් මොන හරි පල්ලෙහාට ගිහිල්ලා හදලා කාලා ගෙදර යන්න තමයි යන්නේ. හරිම රස්නේ හිතුවට වඩා ගොඩාක් රස්නේ. අපි හිතුවේ මෙච්චර රස්නේ වෙයි කියලා. බලමු එහෙනම් මේ මැස්සෙක් කැරකෙනවා. මම මේ විදිහට කෑම එක හදන ගමන් ඉන්නේ. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තා. දැන් අපි කන්න කියලා යන්නේ. මම පෙන්නන්නම් අපි මොනවද හදාගත්තේ කියලා. normal English breakfast එකක් හදාගත්තේ. මේක තමයි මම කියපු අඹ එක. ඕස්ට්‍රේලියාවේ ඩාවින් වල තියෙන මේක හරි ෆේමස් මේ අඹ එක. මේ අඹ කාලේට අනිත් ස්ටේට්ස් වලට අඹ යනවා. දැන් අපි කාලා තේකක් හදාගෙන බීලා යන්න කියලා තමයි යන්නේ. දැන් මේ ඔක්කොම ආයෙ පාරක් පැක් කරන්න ඕනේ. ඒක ඇත්තට ලේසි වැඩක් නෙමෙයි. අනික මේ රස්නෙත් එක්ක තව ටිකක් අමාරුයි. කොහොමද කරන්න වෙනවනේ. ඉඳා දැන් අපි මේක ඔක්කොම ලකප් කරලා යන්න තමයි යන්නේ. hi අපි දැන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි අර තියෙන කෑන්ස් වලින් පුළුවන් විදිහට වොෂ් එකක් දාගෙන දැන් මේ පැක් කරන ඔක්කොම යන්න මම පෙන්නන්නම්. දැන් මේක ඇතුළ දැන් අපි මේ ටෙන්ට් එක නබලා වහලා අරගෙන යන්න ඕනේ. මේ ඇතුළේ තියෙන ඔක්කොම ගලවලා එළියට දාන්න ඕනේ. ටෙන්ට් එකේ තියෙන හැමදේම මේ ටෙන්ට් එක හරිම කන්වීනියන්ට්. ඒ කියන්නේ අපිට දාග් බඩු දාගන්න පොකට්ස් මේ හැමදේම මේකේ තියෙනවා. ඕනනම් පොඩ්ඩක් රස්නේ හැබැයි අද හින්දා මෙතන වින්ඩෝස් වගේ හදලා තියෙනවා. මේ උඩත් ඕනනම් අහස බලන්න ඕනනම් මෙතන එකක් තියෙනවා. දැන් මේ එක එක බඩු මම මෙයාට දෙනවා පැක් කරන්න. මෙතන අපි උඩට නැගලා සපත්තු දාන්න මෙතන පොකට් එකක් තියෙනවා. මේක හදලා තියෙන්නේ දෙන්නෙක්ට. ෆැමිලි එකකට නම් අමාරුයි මෙතන නිදා ගන්න. දැන් මේ ඔක්කොම අයින් කරලා අපි ඔක්කොම පැක් කරගෙන යන්න තමයි හදන්නේ. හරිම රස්නේ. හරිම ස්වෙටි. එහෙනම් ඔක්කොම පැක් කරලා ආයෙ හම්බෙමු. අපි දැන් ඔක්කොම ටික පැක් කරගෙන දැන් යන්න කියලා තමයි යන්නේ. දැන් වෙලාව 11:18යි. අපි හිතනවා 2:00 වෙදි ඩාවින් වලට ය아가න්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් කියන්න බෑ මැදදී අපි කොහේ හරි නවත්තවුවොත් එහෙම තව ටිකක් වෙලා යන්න පුළුවන්. අර මොනවද කියන්න තියනවද? නෑ පොඩ්ඩක් ඉන්න. හොඳටම මහන්සි. අපි එච්චර වෙලා හිටියෙත් නෑ. එච්චර වෙලා පැක් කළෙත් නෑ. ඒ වුණාට මාර හියුමිඩ් මාරම රස්නේ. ඒ නිසා මේ අපි බොහොම අමාරුවෙන් තමයි මේ පැක් කරගන්න කියලා